YouTube channel. ඉතින් කොහොමද අරට මම හිතනවා මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා. මම මේ vlog එක දවස් කිහිපයක එකතුවක් විදිහට තමයි ගේන්නේ. ඉතින් මම මේක මුලින් ස්ටාර්ට් කරන්නේ ගමේ ගිහිල්ලා. ගමේ ගිහින් මම ගියා අපේ පුංචිගේ සැලොන් එකට ගිහින් පොඩි වැඩක් කරා මගේ. මම ඒකේ වීඩියෝ එක ඊළඟට අරගෙන එන්නම් ඊළඟ vlog එකේ. මේ ඇවිල්ලා හරියටම අවුරුද්දට දවස් 3කට විතර කලින්. මම ගමේ ගියේ අවුරුද්දට දවස් 3කට 4කට විතර කලින්. නේද බෑග්ග්‍රවුන්ඩ් එකේ සවුන්ඩ් එක. අපේ ගමට ඉතින් මේ පාර අවුරුදු 6ටම තියෙනවානේ. අනිවාර්යෙන්ම ඊළඟ වීඩියෝ එකත් බලන්න ඕන. හොඳද? ඒ වීඩියෝ එකේ තමයි තියෙන මම සලූන් එකට ගිහින් මොනවද කරේ සලූන් එකේ තියෙන කොහොමද ඒ සම්පූර්ණ විස්තර ඊළඟ වීඩියෝ එකේ තියෙනවා. මේ තියෙන්නේ මාළඹේ මහමෙවුනා අසපුව. බලන්නකො ලස්සන, හරිම ලස්සනයි. හිත නිදහස් වෙනවා මෙතෙන්ට ගියාට පස්සේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් කොළඹ පැත්තේ එනවා නම් මෙහෙ යන්නත් අමතක කරන්න එපා. මේ අවුරුද්දට කලින් දවස. මේ පාර අපි අවුරුදු නැකත් ගන්න නැන්දලගේ ගෙදර ඉඳලා. Usana. Ada, atana ada. Anna onu බලන්න හොඳේ. මම මේකෙන් පෙන්නන්න. අන්න. පේනවද? අන්න. ළමයි ඉදානම් මාළ වැඩක් තමයි උනේ. හරියද? උන් හදන්න අවුරුද්දට කලින් ඒ කියන්නේ හරියටම නොනගතේට පැය 3ක් වගේ තියාගෙන කැවුම් හදන්න රෙඩි වුණා. හරිද? කැවුම් හදාගන්න වෙලාව තිබුණ නැති නිසා පැණි ටික රත් කරා විතරයි. ඉතින් අයින් වෙන්නේ නෑනේ. ඔක්කොම ටික අයින් වෙන්නේ නෑනේ ඉතින්. අනේ. මොකද හදනවද? කොෆි කන්නේ. හිනාව ගණන් ගන්න එපා. හරිද? එතන පොඩ්ඩක් අවුල් වුණා. අපේ අම්මත් එක්ක දැන් මේ යන්නේ කොකිස් හදන්න. දැන් මේ අම්මත් එක්ක මම යනව නෙමෙයි. අම්මා තමයි හදන්නේ. මම ඉතින් පොඩ්ඩක් වීඩියෝ කරලා සබ් එක දෙනවා. ඉතින් දැන් බලමු කොහොමද අපි අවුරුදු චාරිත්‍ර ටික ගත්තේ කියලා.
පිපී යුදේ